සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ සර් ටෙක් YouTube channel එකට. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ thumbnail එකේ දැක්ක විදියට ඔයාලා ගෙදරම සරලව thumbnail එකක් හදාගන්න හැටි. පිටේ වැඩි කතා නැති වීඩියෝ එකට යමු. ඔයාලට මේ thumbnail එක හදන්න ඕන වෙනවා. මම මේ ඊතල දෙකෙන් පෙන්නන apps දෙක. එකක් තමයි සිංහල photo editor. ඔයාලා අහලත් ඇති. අනිත් එක pixel එක. ඔයාලා දැන් මම මේ මුලින්ම නිල් පාට එකකින් පෙන්නන ඇප් එක ඔයාලා ටච් කරලා ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතන ඔයාලට පේනවා පැන්සලක් වගේ ඒකන්නේ. ඔයාලා ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට select background කියන එකෙන් new transparent layer කියන එක දීලා create new blank image කියන එක දෙන්න. ඔයාලට ඊට පස්සේ රෝස පාට බෑග්‍රවුන්ඩ් එක ඊට පස්සේ add text කියන එක දුන්නාට පස්සේ සිංහල ටෙක්ස්ට් ස්ටයිල්ස් කියන එක ඔයාලා එකපාරක් ක්ලික් කරලා ඔයාලා කැමති ෆොන්ට් එකක් මෙතනින් තෝරගන්න ඕනේ. නැත්නම් ඔය add text fonts කියන එකෙන් ඔයාලට තෝරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගන්න දෙන්න ඔයාලට මෙතන ඕන ටයිප් ලියා ගන්න ඕනේ මෙතන ටයිප් කරන්න එක. මම මෙතන ගන්නවා අලුත්ම වැඩ කැලේ ටික කියලා මම මෙතන මෙහෙම ටයිප් කරගන්නවා. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඒක. හරි. ඊට පස්සේ ඔයාලා ඒක ටයිප් කරලා ඉවර වුණාට පස්සේ හරියක් පේනවා ඔයාලා හරිය උඩ ක්ලික් කරලා ඔයාලට පේනවා tools කියලා බාර් උඩ එකපාරක් ක්ලික් කරලා font කියන එක දෙන්න. මට මේ font එක හරිය නැති හින්දා මම මේ font එකක් දාගන්නවා. මම මෙන්න මේ මෙතන තියෙන මේ ලස්සන ෆොන්ට් එක දාගන්නවා. ඊට පස්සේ මේ බැක් වෙලා මෙතනින් කොනේ ටෙක්ස්ට් කලර් කියන එකට ගිහිල්ලා කලර්ස් ගිහිල්ලා සුදු පාට දානවා මෙතෙන්ට. ඊට පස්සේ ස්ක්‍රීන් එක ඇදගෙන මැදට අරන් ඇවිල්ලා ඔයාලා මේක මැදින් තියාගන්න. ඊට පස්සේ ඔය බැක් වෙලා හරිය දාන්න ඕනේ උඩ තියෙන. ඊට පස්සේ ඔයාලට පේනවා මේක ඔයාලගේ ගැලරියට ඔටෝම සර්ව් වෙනවා. හරි. අපි දැන් මේකෙන් භාගයක් කරලා ඉවරයි. ඊට පස්සේ මම මේ pixel app එක ඕපන් කරගෙන මෙතන උඩ තියෙන ඔයාලට වෙන ඇති ඩොට් තුන. ඒ ඩොට් තුන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා image size කියලා. උඩ එකපාරක් ක්ලික් කරලා custom කියන එක උඩ එකපාරක් ඔබලා ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන YouTube thumbnail කියලා. අන්න ඒකේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඕකේ බටන් එක ඔයාලා එකපාරක් ඔබා ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක thumbnail එක size එකට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින්. දැන් ඔයාලා මේ plus icon එක උඩ එකපාරක් ක්ලික් කරලා from gallery කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන gallery එකට යනවා. ඊට ඔයාලට ඕනේ picture එක මෙතනින් තෝරගන්න පුළුවන්. මම මේ picture එක ඔයා description එකේ දාලා තියන්නම් ඔයාලා එතනින් download කරගෙන තියාගන්න. ඊට පස්සේ මේ picture එක ඔයාලා මේකට add කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන flip icon එක මම ඊතලින් පෙන්නන. ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට අනිත් පැත්තට ටෙස්ට් එක දාගන්න ඕන හින්දා ඒක මාරු කරන්න ඕන පැත්ත. ඊට පස්සේ ඔයාලා මේක පැත්ත මාරු කරලා හරිය දෙන්න. ඊට පස්සේ මේක මේ thumbnail cover art එකේ size එකට ලොකු කරලා ඔයාලට කැමති ගන්නට වෙනස් කරලා හදාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේක ලොකු කරලා හදාගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ layers වල ගිහිල්ලා මෙතන මේ ඉබ් icon එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ගන්න ප්ලස් icon එක උඩ කාරක් ක්ලික් කරලා ටෙක්ස්ට් කියන එක දෙන්න. ඊට පස්සේ add text කියලා තියෙනවා. ඊට පස්සේ උඩ pen icon එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන වගේ ටෙක්ස්ට් එක change කරගන්න ඕනේ. මෙතන ඔයාලා 1025 කියලා ටයිප් කරගන්න ඕනේ. මම මේ උඩ ඉඳන් යටට පිළිවෙලට ටයිප් කරගන්න ඕනේ මම මේ පෙන්නන විදිහට. ඊට පස්සේ ඔයාලා මේක ඕකේ දීලා මේක ඔයාලා මේ යට තියෙන ටූල් බාගේ චුට්ට වම් පැත්තට වගේ යද්දි ඔයාලට පේනවා size කියලා එකක්. size කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා size එක ඔයාලට කැමති ගානට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලා පේනවා ඇති හරියක් ඒ හරිය උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඔයාලා හදාගෙන ඉවරන size එක ගන්නට. හරි. දැන් ඔයාලට පේනවා ඒ ටෙක්ස්ට් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ වම් පැත්තට යද්දි ඔයාලට පේනවා ටිකක් වෙලා යද්දි fonts කියලා.
බාග් උඩ ක්ලික් කරලා ඔයාලට මෙතනින් ගොඩක් ෆෝන්ස් තියෙනවා. කැමති ෆොන්ට් එකක් ඔයාලට දාගන්න පුළුවන්. හරි. දැන් මම මේ ෆොන්ට් එක තෝරාගන්න. දැන් මේක සයිස් එක පොඩි හින්දා තව ටිකක් ලොකු කරලා සයිස් එක ඇඩ්ජස්ට් කරලා හදාගන්න. හරි. දැන් ඔයාලට ගන්න තියෙන්නේ මේකට ස්ට්‍රෙච් එකකුයි ෂැඩෝ එකකුයි දාලා හදාගන්න. දැන් ඔයාලා ඊට කලින් WhatsApp කියන එක ඔයාලා ගන්න ටයිප් කරගෙන ඉන්නවා. දැන් මෙතන WhatsApp කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පේන උඩ ඕකේ බටන් එක කලින් තියෙනවා. හැබැයි ඔයාලා මෙතන මේ TT අකුරු දෙක පාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ඔක්කොම අකුරු ටික කැපිටල් කරලා ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක හදාගෙන ඕකේ කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මේක අර විදිහටම ගන්නට සයිස් කරලා ඔයාලා කැමති ෆොන්ට් එකක් දීලා හදාගන්න පුළුවන්. මම සයිස් එක 47ක් වගේ දීලා 50ක් වගේ දීලා මේක ගන්නට ඇඩ්ජස්ට් කරලා හදාගෙන හරිය දාලා හරිය දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ 2025 කියන උඩ කපාරක් ක්ලික් කරලා යද්දි ස්ට්‍රෝක් කියලා එකක් හම්බෙනවා. ඒක ඉනේබල් කරගන්න ටික් එක දාලා. ඊට පස්සේ මෙතන කලර් එයාට ගියට පස්සේ ස්ට්‍රෝක් විත් කියන එක පහට වගේ දාගන්න. ඊට පස්සේ හරිය දෙන්න. ඊට පස්සේ ඒක මෙහා පැත්තේ ෂැඩෝ කියලා තියෙනවා. ඒක උඩ කපාරක් ක්ලික් කරලා ඒක ඉනේබල් කරගන්න. ඊට පස්සේ බ්ලර් රේඩියස් එක 12 වගේ තියලා ඔෆ්සෙට් එක x කියන එක 108ක් දීලා ඔෆ්ට් y කියන එක 106ක් දෙන්න. දීලා ඔයාලට මේ පේන හරිය උඩ එකපාරක් ක්ලික් කරගන්න. මේ ඔක්කොම හදාගෙන ඉවරන. ඔයාලා මගේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට පේන්න ෂෙයා කරන්න. ඊට පස්සේ ඔයාලා මේ WhatsApp එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලා කැමති ෆොන්ට් එක මෙතනින් තෝරගෙන හදාගන්න. නැත්තම් ඔයාලා මෙන්න මේ විදිහට මම මේ පෙන්න විදිහට ඒ ෆොන්ට් එකම දාලා හදාගන්නත් හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ ෂැඩෝ කියන එක දීලා අර විදිහටම ඔයාලා ෂැඩෝ එකත් හදාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා මේ හරිය දීලා ඔයාලට දැන් කරන්න තියෙන්නේ අපි අර සිංහල අකුරු ගත්ත එක දාගන්න එක. ඔයාලා ඒකට ගන්න තියෙන්නේ මෙතන ඔයාලට මේ පේන විදිහට මේ ප්ලස් අයකුන් දෙක පාරක් ක්ලික් කරගන්න ඕනේ. ඔයාලා මේ පින්තූරය ඇඩ්ජස්ට් කරගන්න කැමති නම් ඔයාලා මේ ගානට ඇඩ්ජස්ට් කරලා තියාගන්නත් ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම මේ පෙන්න ප්ලස් මයිකන් එක දෙක පාරක් ක්ලික් කරලා ෆෝන් ගැලරි කියන එක දෙන්න. ඊට මෙතන ඔයාලා අර ටයිප් කරගත්ත එක දීලා ඔයාලා මේ එක වචන එක කෑලි ඔයාලට මේක හදාගන්න තියෙන්නේ. දැන් මම මේක පෙන්න විදිහට ඔයාලට එඩිට් කරලා හදාගන්න පුළුවන් මේක. හරි. ඊට පස්සේ ඔයාලා ඒකේ තියෙන අනෙක් කැලලියත් මම මේ පෙන්න විදිහට ඉක්මනට ඇඩ් කරලා තියාගන්න. අර විදිහට මේ ස්ට්‍රෝක් ටික හදලා ඔයාලට මම මේ කලින් අලුත්ම කියන එකට දාපු ටිකම මේකටත් දාලා හදාගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් පේනවා ඇති. දැන් අපි මේක 150ක් විතර වැඩි ඉවර කරලා තියෙන්නේ. ඒක 150 තියට කරගන්න තව පොඩි වැඩ දෙකක් තියෙනවා. අපි ඒ දෙකත් කරමු. ඔයාලා දැන් ඔයාලා
පස්සාය කෙනෙකුට කළා ෆෝම් ගැලරි කියන එකට ගිහලා මම මේ දාන ෆෝටෝ එක ඔයාලා ඇඩ් කරගන්න. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විතර දාලා තියන්න. ඔයාලා දැන් මම මේ ෆෝටෝ එක ඇඩ්ජස්ට් කරලා ඔය ෆෝන් එක වගේ තියෙන උඩින් හරියටම ඇඩ්ජස්ට් කරලා ඔයාලා මේක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ අපේ මේකට මේ ලෝගෝ එක දාගන්න එක. අපි මේ ලෝගෝ එක දාගන්න ඕන නම් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා. අපි දැන් උතන shapes කියලා බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා එතන කොටුව තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන circles. circle එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන හරිය දෙන්න. දුන්නාට පස්සේ ඔයා මේක මම මේ ගෙනියන විදිහට කොනටම ගෙනියන්න. ගෙනිච්චාට පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන මම මේ පින් ප්ලස් අයිකන් එක. ප්ලස් අයිකන් එකෙන් ගිහලා ඔයාලගේ ලෝගෝ එක මෙතනට ඇඩ් කරගන්න ඕනේ. දැන් මම මෙතනින් ගිහිල්ලා ප්ලස් අයිකන්ගෙන් ලෝගෝ එක ඇඩ් කරලා මේක පොඩි කරලා ගානට රීසයිස් කරලා මෙතෙන් දාලා හදා ගන්නවා. ඔයාලට පේනවා ඉතින්. හරි. දැන් ඔයාලට පේනවා ඉතින් මේක දැන් ගානට අවම මැදට හරියන්න ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් ඉන්නේ හරියට එතෙන්ට හරිය දාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කාණ තියෙන මේ ඉමේජ් එක එක්ස්පෝර්ට් කරගන්න. එක්ස්පෝර්ට් කරගන්න ඔයාලා මේ මෙතන පේන ඩොට් තුන එකපාරක් ක්ලික් කරලා එක්ස්පෝර්ට් ඉමේජ් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ උඩ ෆෝමැට් කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා PNG කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන save to gallery කියන එක දෙන්න. ඔයාලා මේ save to gallery එක දෙද්දි මෙතන කස්ටම්ම දාලා තියෙන්නේ අපිට මේ YouTube channel banner එකට දාන්න ඕන MB 2කට වඩා අඩු ෆයිල් එකක් විතරයි. මෙහෙම විදිහට කස්ටම් කියන එක දීලා save to gallery දෙන්න. ඊට පස්සේ ඔයාලා මේක ටොටල් ලෝඩ්ලා save image කියලා පෙන්නනවා. දැන් අපි gallery එකට ගිහිල්ලා බලමු මේක ගානටම ඇවිල්ලාද කියලා. දැන් මම gallery එකට ගිහිල්ලා අපේ මේ ෆොටෝ එක ඕපන් කරලා details වල ගිහිල්ලා බලනවා මේ ෆොටෝ එක ගානටම ඇඩ් වෙලාද කියලා. ගානටම size එකට. ඔයාලට පේනවනේ දැන් මේක ගානටම size එකට ඇඩ් වෙලා. ඔයාලගේ වීඩියෝ එකට කැමති නම් අනිත් අයට පේන්න share කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න යන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මට comment එකක් දාලා කියන්න. ඉතින් අපි වැඩි කතා නැතුව